Hi guys. ඔව් අද ලයිව් එකක් එන්න හැදුවා හරි ගියේ නෑ. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ඊයේ සිද්ධිය ගැන. ඊයේ උපන්දිනේ තිබ්බනේ මගේ. ඉතින් මේ උපන්දිනේ මම වීඩියෝ එකක් දැම්මා ඊයේ මේ ගඟක් ගාවට ගිහිල්ලා අර මං ගාව තිබ්බ සිගරට් ටොබැකෝ තිබ්බ ඒවා ඔක්කොම දාලා පිච්චුවනේ. පුච්චලා ගුවා මගේ පුරුද්ද ඒ කියන්නේ සිගරට් බොන පුරුද්ද අවසන් කරලා දාන්න. ඇත්තටම මේ කියන්න ඕනේ මගේ තිබ්බ සිගරට් පුරුද්ද දන්නේ මම විතරයි හරියටම දන්නේ. මම සාමාන්‍යයෙන් වැඩට යන දවස්වල උදේ ටොයිලට් එකට යන්න කලින් එක සිගරට් එකයි. ටොයිලට් කරද්දි එක සිගරට් එකයි ඊට පස්සේ ආයේ ඒ ඉවරලා ආයේ වැඩට යනවා 8:00 8:00 වැඩට ගිහිල්ලා වැඩ පටන් ගන්න කලින් සිගරට් එකයි ඊට පස්සේ 8:00 ඊට පස්සේ 10:00 විතර බ්‍රේක් ටයිම් තියෙනවා විනාඩි 10ක විතර ඒකේ සිගරට් එකයි ඊට පස්සේ ආයේ 10:00 ඊපස්සේ 11:45ට 11:50ට විතර තව එකක් ඊට පස්සේ තියෙනවා එකක් 12:00ට කෑම ටයිම් එක ඊට පස්සේ 12:00ට කෑම ටයිම් එක තියෙද්දි එකක් ආයෙ බොනවා ඊට පස්සේ කෑම ටයිම් එක 12:00 1:00ට ඉවරයි 1:00ට පටන් ගද්දි තව එකක් බොනවා ඊට පස්සේ 1:00ට පටන් අරන් ආයේ විනාඩි 10ක බ්‍රේක් එකක් තියෙනවා 3:00 විතර 3:00 විතර තව එකක් බොනවා ඊට පස්සේ 3:00 ඊට පස්සේ 4:45ට 4:45ට පහට ඉඳලා තව එකක් බොනවා 8යි ඊට පස්සේ 5:00 වැඩ ඉවරෙන් ඊට පස්සේ 5:00ට එකයි එතන 9ක් බොනවා ඊට පස්සේ බැරි වුණොත් ආයේ වැඩපොලේ ඉඳන් ගෙදර එන ගමන් වහනේ තමයි එකක් බිබී වෙනවා ඒක 10යි ඒක සිගරට් 10ක් විතර මම දවසට බොනවා සිගරට් විතර නෙමෙයි ආයේ ගංජාත් ගහනවා ගංජා නම් ඒ දවස්වල ඒකත් ගැව්වා හොඳටම කියන්නේ උදේ වැඩට යන්න කලිනුත් ගහනවා සමහරවිට වැඩට ගිහිල්ලා දවල්ටත් බොනවා සමහර දවස්වල ආයෙත් වැඩට ඇවිල්ලා ගෙදර ඇවිල්ලත් බොනවා දෙකක් විතර ආයේ ඒක බොහොම අඩු කරලා තියෙන්නේ දැන් දවස් දෙක තුනක ඉඳන්ම ගංජා බිව්වෙත් නැහැ ඒක තමයි කියන්න ඕනේ මට තිබ්බ පුරුදු ඒ කියන්නේ අද දවසේ ඇත්තටම අද දවසේ මම බිව්වා සිගරට් 3ක් බිව්වා ඇයි සිගරට් 3ක් බිව්වා මොකද එකපාරට කියන තරම් ලේසි නෑ සිගරට් බොන දීල් නවත්තන්න එකපාරටම නවත්තන්නත් බෑ ඉතින් එකටම මම අද උදේ 9:00 විතර එකක් බිව්වා ඊට පස්සේ 10 දෙකට 2:00 දෙකට 2:00 3ට විතර තව එකක් බිව්වා ඊට පස්සේ දැන් ඊට කලින් 5:00ට 5:00 විතර තව එකක් බිව්වා දැනට මම සිගරට් 3ක් බිව්වා කියන්නේ වෙනතට සිගරට් 10ක් 12ක් බොන එක අද මම 3ට අඩු කරා හරිද ආයේ කියන්න ඕනේ ආයේ මට ප්‍රතිචාරත් හම්බුණා නේ ප්‍රතිචාරයක් හම්බුණා අයියගෙන් නේ කෝල් එකක් කරක් කිව්වා මට මොකද්ද මොකද්ද කිව්වේ
සිගරට් බොන්නේ නැද්ද කියලා වනේ. මං කිව්වා නෑ අද සිගරට් 3ක් විතර කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබට පිස්සුද? මේ සිගරට් බොන්නේ සිගරට් බොනේවා මේ ඉවරයි කියලා සිගරට් බොන පුරුද්ද ඉවරයි කියලා දාලා තින්නේ. ඔබ නිකන් නෝන්ඩි වෙනවා. එහෙම කිව්වනේ. අවුලක් නැහැ ඉතින් මම නෝන්ඩි වුණාට. කොහොමද ඉතින් මේ වෙන දෙයපයි කියන්නේ ඉතින් බොරු කියලා දන්නේ නැහැ නේ. කොහොමත් ඉතින් මේක මට එහෙම කිව්වා අයියා. ඊට පස්සේ තව ප්‍රතිචාරයක් තියෙනවා. ඒකේ මට කතා කරලා කිව්වේ අපරාධේ මොනවාද ඔය මේ ටොබැකෝ ටික විසික් කරේ අපිට දෙන්න තිබ්බනේ. ඒව ටික බොරුවට පුච්චන්න නැතුව එහෙම කියලා නේ. ඔව් එකෙක් තව එකෙක් එහෙම කිව්වා. ඉතින් ඇත්තටම කාටවත් නෙවෙයි ඉතින් මටනේ ඒක බොන එක නවත්ත ගන්න හරි ඒ පුරුද්ද ඉවර කළා හරි දාන්නනේ මටනේ. ඉතින් මම ඒ හින්දා මම මේක කරා ඊයේ. ඉතින් ඒ තබක්කු දාලා පුච්චලා ඒකට ආරම්භයක් ගත්තා. ඒත් අවශ්‍යම කියනවා. ඒක උදාහරණයක් කිව්වොත් එහෙම දැන් කාට අක්කාරි මේ හොඳ මේ පළතුරක් කන්න ආසයි නම් ගහක් හිටවලා ඉතින් මේ ගහක් එකට හිටවන්න ඕනනේ. පොඩි පැලයක් හරි ඇටයක් හරි බිමට දාලා වලක් කපලා ආලා බිමට දාලා හිටවන්න ඕනේ. හිටවුවට පස්සේ තමයි මේ ඒක තමයි ආරම්භය. හිටවුවට පස්සේ ඕක ඉතින් මේ පොඩ්ඩනේ ලොකු වෙන්නේ. ආන් ඒ වගේ තමයි ඉතින්. හැමදේම මෙහෙම එකපාර කරන්න බෑ. මම හිතන මට තේරෙන ඉතින් ඒක තමයි ඉතින්. මොකද මේ සිගරට් බොන එකත් මේ මෙහෙම කරලා පුරුදු වෙන්නේ නැහනේ. සිගරට් බොනවා කියන එක මෙහෙම කරලා පුරුදු වෙන්නේ නැහනේ. එකත් එකටම ඉතින් කටේ තියලා උර කැහැ කැහැ එහෙමනේ පුරුදුනේ ඉතින්. ඉතින් සිගරට් නවත්තන එකත් ඉතින් එකපාර බුක් ගාලා නවත්තන්න ඉතින් මන් දන්නේ නැහැ මට නම් ඉතින් එහෙම අමාරුයි ටික ටික තමයි ඉතින් ඒක කරන්න වෙන්නේ. ඒක ඉතින් මේ හරියට කරන්න ඕන. නැත්නම් ඉතින් ආයේ ඔක පුරුද්දට යන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕනනේ ওই ටික තමයි. ඊට බලමු ඉතින්. අද දවසේම තමයි ඉවර වුනේ. හෙට දවසේ බලමු මොකක්ද දෙන්නේ කියලා. හරියන හැමෝටම ජය වේවා.